චානුක සහ විනු ඉතා ආදරයෙන් ජීවත් වුණ පවුල. මොවුන් දෙදෙනාගේ විවාහ සංවත්සර දිනය උදා වුණා. විනු අද අපි යාළුවන්ට පාටියක් දෙමුද බබා? ආමාත්‍යෝ ඒක හොඳයි. මං එහෙනම් හැමෝටම කන්න කෑම හදන්න. එපා වෙනික. හැමදාම ඔයා උයනවනේ. අද අපි කඩෙන් කෑම ඕඩර් කරමු. අනේ චානුක මට පුළුවන් කෑම හදන්න. කිව්වනේ ළමයෝ මම එපා කියලා. ඔයාගෙන් ඇඳුමක් දාගෙන එන්නකෝ. ටවුමට යන්න. එහෙනම් මම වොෂ් එකක් දාගෙන මෙන්නම්කෝ. ඒක හොඳයි. මාත් එන්නද වොෂ් එකක් දාගන්න. චානුක එහෙම අහලා විනුව තුරුලට අරන් විනුව පොඩි එකෙක් වගේ හුරතල් කරා. අනේ මෙයාගේ කෝලම්. විනු චානුකගෙන් මිදලා වොෂ් එකක් දාගන්න බාත්රූම් එකට ගියා. ඔය අතර චානුක එයාගේ යාළුවන්ට කෝල් කරා අද ගෙදර පාටියක් තියනවා එන්න කියලා. මම රෙඩි. දැන් ඔයා ලෑස්ති වෙලා එන්න. අම්මෝ මෙයාගේ සුවඳ ඉඹින්න හිතෙනවා. මගේ කොහෙද ඔයාට ඉඹින්න හිතෙන්නේ? මට ඉඹින්න හිතෙන්නේ. එහෙම කියලා චානුක වොෂ් එකක් දාගන්න ගියා. අපි යමුද එහෙනම් වෙනු? හරි චානුක අපි යමු. විනු ගෙදර දොරවල් ලොක් කරලා වාහනයට නැග්ගා. අපි අද හොඳ හෝටලයකින් කෑම ඕඩර් කරමු නේද චානුක? ඒ කෑම විතරද? බොන්නත් ඕනේ විනු. යාළුවෝ එනවනේ. හරි. ඒවත් ගන්නකො එහෙනම්. වාහනේ ලොකු රෙදි ෂොප් එකක් ළඟ නතර කළා. විනු ඔයාට ලස්සන කැමති ඇඳුමක් ගන්න. විනු ඇඳුම් කීපයක්ම ඇඳ හැඳ බලයි. චානුක මේ ඇඳුම හොඳයිද බලන්නකෝ. විනු ඇඳුමක් ඇඳ ඒ පැත්ත මේ පැත්ත හැරි චානුකට පෙන්වා හොඳයිද කියලා ඇහුවා. ඒක නම් ඔයාට මාර ලස්සනයි බබා. ආස හිතෙනවා ඒකට නම්. එහෙනම් ඔන්න මම මේක ගන්නවා. දෙදෙනාම ඇඳුම් අරගෙන කෑම ඕඩර් කරලා ගෙදර යන්න පිටත් වුණා. රාත්‍රී 7 පමණ වන විට චානුකගේ යාළුවෝ සියලු දෙනාම ගෙදරට ආවා. විනු එහෙනම් කේක් එක කපලා අපි පටන් ගමු නේද? චානුක එහෙනම් කේක් කපමු. සියලු දෙනාම එකතු වී කේක් කැපුවා. චානුක සහ යාළුවෝ ටික එකතු වී හොඳටම ඩ්‍රින්ක්ස් ගත්තා. විනු බබා ඇයි චානුක මට කතා කරේ? අපිට බයිට් ටිකක් ගෙනත් දෙනවද? මං ටක් කාලා අරන් එන්නම්. විනු බයිට් ඩීසි අරගෙන චානුක සහ චානුකගේ යාළුවෝ ළඟට ආවා. විනු ඔයා කෑම කන්න බබා. මං එන්නම්. කමක් නෑ චානුක. මට බඩගිනි නෑ. මං ඔයා එනකම් ඉන්නම්. විනු එතනින් යන්න ගියා. උඹේ ගෑණි මාර ලස්සනයි බං. උඹ හරිම වාසනාවන්තයි ඒ වගේ ගෑණියෙක් ලබන්න. චානුකගේ යාළුවා ඩ්‍රින්ක්ස් එක තොල ගාමින් චානුකට එහෙම කිව්වා. අනේ බං චානුවා මට පැයකට විතර උඹේ ගෑණිව දෙන්න බැරිද බං? මම උඹට ගාණක් දෙන්නම්. පිස්සුද උඹට? ඒකි මගේ ගෑණි. හැමදාටම නෙවෙයි බං ඉල්ලුවේ පැයකට. ඒකි ගෑඟ මාර හැඩයි බං. දැක්කම ආස හිතෙනවා. චානුක ටික වේලාවක් කල්පනා කරමින් සිටි. කමන්නේ අදට විතරක් මං ඌට විනුව දෙනවා කියලා චානුක සිතින් හිතුවා. පොඩ්ඩක් හිටපන්. මං විනුගෙන් අහලා එන්නම්. චානුක කොහෙද යන්නේ මේ? විනු මං ඔයාව හොයාගෙන තමයි ආවේ. චානුක සහ විනු කාමරයට යයි. විනු ඔයාට පුළුවන්ද බබා අදට විතරක් මගේ යාළුවා එක්ක ඉන්න? අනේ චානුක ඔයා මොනවද මේ කියන්නේ? මං ඔයාට ආදරේ මැනික. ඔයා මට ආදරේ නම් මගේ ඒ ඉල්ලීම ඉෂ්ට කරන්නකෝ මැනික. විනු නිහඬව ඇඳේ වැතිරී සිටියා. චානුක කාමරයෙන් එළියට ගියා. ටික වේලාවකින් කාමරයට චානුකගේ යාළුවා ආවා. අනේ ඔයා දැන්ම වැඩේට ලෑස්ති වෙලා වගේ නේද කිල්ලේ? ඇඳේ වැතිරී සිටි විනුව දැක යාළුවා එහෙම කිව්වා. විනු කලබලෙන් ඇඳෙන් නැගිට්ටා. බය වෙන්න එපා. මම චානුවගෙන් කැමැත්ත අරගෙන ආවේ. එහෙම කියලා යාළුවා විනු ළඟට ලං වුණා. විනු නාය වහගත්තා. යාළුවා ළඟින් එන මත්ද්‍රව්‍ය ගඳ නිසා යාළුවා විනු ඇඳට තල්ලු කරලා පෙරලා ගත්තා. ඔහු විනුගේ දෙතොල් තදින් උරන්න ගත්තා. විනු ඇගේ දෙනෙත් පියාගෙන ඔහුට එම පහස විඳ ගන්න ඇරියා. යාළුවා ඇගේ ඇඟ සෙමින්න පටන් ගත්තා. මරු ඇඟ කෙල්ලේ මේ ඇඟ දැකලා කොහොමද ඉතින් ඉන්නේ? යාළුවා ඇගේ ඇඳුමේ බොත්තම් එකින් එක ගලවා ඇගේ යට ඇඳුම්ද ගෙලෙව්වා. කෙල්ලේ ඔයා මාර සුවඳයි. ඇගේ කුඩා පියවරු අතෙකින්ම පොඩි කර තනපුඩු කටින් එමේ කර එහි රස බැලුවා. දැන් නම් මට එන්න අමාරුයි. මට දැන් ඔයාව ඕනි කෙල්ලේ. මේ දිහා තවත් යාළුවෙක් බලන් හිටියා. මචං ඕම හිටපන්. මට මේකේ රස ටිකක් බලන්න දීපන්කෝ. ඒ යාළුවත් විනුගේ තොල්
පිතිවල පහස විඳ කලව සිඹින්න පටන් ගත්තා. දෙදෙනාම මාරුවෙන් මාරුවට විනුගේ ඇඟේ හැම ඉරියව්වකම පහස විඳගත්තා. විනුට හොඳටම මහන්සි පාටයි. දෙදෙනාම එතනින් ගිය පසු විනු වොෂ්‍ය කතා ගන්න බාත්රූම් එකට ගියා. බාත්රූම් එකෙන් එළියට එන විට චානුක ඇඳේ වාඩි වෙලා හිටියා. චානුක, "ඇයි යාළුවන්ට මාව දුන්නේ?" චානුක විනුගේ ඇඟේ තැනින් තැන රත් පැහැගෙනු. තැන් දෙක ඔහුට විනු ගැන දුක හිතුණා. "ඔයාට කොට රිදුනද මැනික? මට වැඩිය හොඳයි නේද යාලා?" "මොනවද චානුක ඔයා කියන්නේ? මම කැමති ඔයාගෙන් මට ලැබෙන පහසට. මම ඒකට හරි කැමතියි." චානුක විනුව ආදරෙන් තුරුළු කරගත්තා. ඇගේ නළල සිඹ ඇය පපුවට හේතු කරගත්තා. "මට සමා වෙන්න මැනික. මම හිතුවේ ඔයාත් කැමති ඇති කියලා." "මම ආයෙත් එහෙම කරන්නේ නැහැ රත්තරන්." චානුක විනුව ආදරෙන් තුරුළු කරගත්තා.